කුඩා බණ්ඩාර ඉලුක්පිටිය සැහැල්ලු පන්දු ක්‍රිකට් සංගමයේ මෙවර නිලවරණයටපත් වුණු භාණ්ඩාගාරික මේ භාණ්ඩාගාරිකවරයා වශයෙන් බාරගත්තු ගමන් මට තිබ්බ ලොකුම ප්‍රශ්නේ තමයි පසුගිය කාලේ හිටපු භාණ්ඩාගාරිකවරු කරලා තියෙන සෙල්ලම් එළියට ආපු එක. ඒ භාණ්ඩාගාරිකවරුම ඇවිල්ලා අද වෙනකොට මේ අපි කරන් යන මේ හරි වැඩපිළිවෙලට බාල්දි පෙරලන්න මෙතෙන්ට ඇවිල්ලා දාලා අපිට විරුද්ධව මේක නීති විරෝධී කියලා. අපි හෙට අනිද්දාට ඔප්පු කරනවා මේ නීති විරෝධී කියන එක. මොකද මේ අහිංසක ක්ලබ්ස් වලින් ආපු සල්ලි මේ වෙනකොට අපි බලන මට්ටමින් බැලුවොත් ඒ සල්ලි ඇවිල්ලා නැහැ ඇත්තටම මේ අපේ accounts වලට. අපි ඒක හදාගෙන යනවා මේ මට්ටමේ. මං හිතන්නේ ඉදිරි දිනවල ඔප්පු වෙයි. ඊට අමතරව අපි සියලුම දෙනාට මේ වෙනකොට එන්තරවාසි යොමු කරලා තියෙනවා වන්දි ඉල්ලලා. මොකද මේ වගේ මේ අපි මේකට ආවා විතරයි මෙයාලා මේ කරපු දේවල් වලට. ඉතින් අපිට ඉදිරියේදී බලා ගන්න පුළුවන් මේ වෙන දේවල් මොකද්ද වෙන්නේ කියලා. අනික සියලුම දෙනාට අපි එන්තරවාසි අවලා තියෙනවා මේ වන්දි ඉල්ලලා මේ කරපු දේවල්ට. ඒ භාණ්ඩාගාරිකතුමා හැංගිලා ඉන්න එක තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ. ගිය සැරේ 2023-24 අයවැය වාර්තාවල් ඉදිරිපත් කළා නැහැ අද වෙනකොට. එතකොට ක්‍රීඩා අමාත්‍යාංශයට අපි අයවැය වාර්තාවල් දෙන්න ඕනි. එතුමා හැංගිලා ඉන්නවා. වෙන පොලිසි වල අපි පැමිණිලි දාලා තියෙනවා. ඉතින් මං හිතන්නේ ඒ කරන අය තමයි මේ ඇවිල්ලා එක පොඩි දේවල් වලින් මේක මේ වටන්න හදන්නේ. තමුගේ වාසිය වලට.